සෝමාවතිය පින්බිමේ ඒ විදිහට සිදුවුණු පින්කම් මාලාව වගේම අනුරාධපුරය කේන්ද්‍ර කරගෙනත් ස්වර්ණවාහිනිය අපි අද පින්කම් රසක් සිදු කළා. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් පැවති ආමිස පූජාවන් අතර අනුරාධපුර රුවන්වැලි සෑරදුන් අභියස පැවති පින්කමට හිමි වුණේ ප්‍රමුඛ ස්ථානයක්. අනුරාධපුර මහමෙවුනා රුවන්වැලි සෑරදුන් අභියස අද පෙරවරුවේ මෙලෙසින් ඇරඹි පින්කමට මුලපිරුවේ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් විසින් සිංගප්පූරුවේ මහා කරුණා පදනම ස්වර්ණවාහිනිය සමග අත්වැල් බැඳ ගැනීමෙන් මුලපිරු මේ පුණ්‍ය කටයුතු සංවිධානය කෙරුණේ ආචාර්ය පූජ්‍ය කරදෙටියන ගුණරත්න හිමියන්ගේ අනුශාසකත්වයෙන්. පොසොන් පොහොය නිමිත්තෙන් අද අනුරාධපුරයට පැමිණි සදහැවතුන් දසදහසක් වෙනුවෙන් නිර්මාංශ දානමය පින්කමක් සංවිධානය කර තිබුණා. ධර්මයේ සඳහන් වෙනවා වන්දනා ගමනක් යන කෙනෙක් ගොඩාක් පින්කම් කරනවා. අනිත් පින්කම් පැයෙන් අමාරෙන් ඉවර වෙනවා. වන්දනා ගමනක් යන කෙනෙක් ගෙදරින් පිටත් වෙච්ච වෙලා ඉඳලා ගෙදරට එනකම්ම වන්දනාව හිතේ තියෙනවා. ඒ වගේ කෙනෙකුට සුදාගින්නට කැම ටිකක් විපාසාවට වතුරු බින්දක් දෙනවා කියලා කියන්නේ මහා පින්කමක්. ඒ වගේම උපාසික උපාසිකාවන් 5000කට නොමිලේ සිල් රෙදි බෙදා දීමත් මෙහිදී සිදු කෙරුණා. දරුවන් දසදහසකට පාසල් උපකරණ ඇතුළත් පාර්සල් බෙදා දීමත් මේ පින්කමේ තවත් අංගයක් වුණා. සිංගප්පූරුවේ මහා කරුණා පදනමේ සමාජිකයන් වගේම චීනයේ හා මැලේසියාවේ නියෝජිතයනුත් මේ අවස්ථාවට එක් වුණා. ගර්භණී මාතාවන් 300ක් වෙනුවෙන් පෝෂදායී ආහාර මල්ලක් බෙදා දීමද අද පැවති තවත් පින්කමක්. අනතුරුව ස්වාමින් වහන්සේ 59ක් විශේෂෙහි සිවුරු පිළිකර පූජාවක්ද සිදු කෙරුණා. හරිම සතුටුයි. ඊළඟ වාරේ වැඩි ලැබෙන්න වාසනාව පෑදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හිතනවා මේක ලොකු විශාලම පින්කමක් කියලා. අපි වගේ නැතිබරි මිනිස්සුන්ට මේ රෙදි කෑල්ලුන්ට අපට ගන්න වචකම නැති වෙලාවල් තියෙනවා අප්‍රමාණ නැතුව. තුනුරුවන් තරණ පිහිට ආරක්ෂාවම ලැබේවා හතර වරන් දෙවිවරක් හිතුම් කෝටියක් දෙවිවරක්. ස්වර්ණවාහිනිය ඉතින් අපි හැමදාම බලනවා. සතුරු හිතනවා ඉතින් කොහොමත් පිනට ලැද්දම් මේ channel එකක් විදිහට හුඟක් තෑගි හම්බුණා අපිට හරිම සතුටුයි. ඇත්තටම ගොඩාක් වෙනස්. ඒ කියන්නේ අපේ ගමේ දන්සල් වල මේ වගේ දේවල් දෙන්නේ නැහැ චූටි දරුවන්ට සතුටු වෙන්න තරම්. ඇත්තටම මේ වගේ දේවල් කරන එක ගැන ගොඩාක් පින් සිද්ධ වෙනවා. අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් අභියස අද සුදුවතින් බැබළුනේ මේ ආකාරයෙන්. ඔබට පේනවා ඇති මේ පරිශ්‍රයේදී අද උදෑසන වරුවේ සිටම මේ ආකාරයෙන් දන් පැන් පිරිනමන්නට ස්වර්ණවාහිනිය අපට සිංගප්පූරුවේ මහා කරුණා පදනම සමගින් ඒකාත්මික වී හැකියාවක් ලැබුණා. හෙට දිනේදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පොළොන්නරුව සොළොස් මස්ථානාධිපති පූජ්‍ය වෙනුරුවේ ශ්‍රී උපාලි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පොළොන්නරුව ගල්විහාර පුදුබිමෙත් තවත් පින්කම් මාලාවක් සංවිධානය කර තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු අප හෙට live at 12 තුලින් ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.